මේ පළවෙනි MCQ දාරිද්‍රයක් ගැන අහලා තියෙන්නේ. දාරිද්‍රයක් කියන්නේ මොකක්ද කියලා පළවෙනි MCQ කතා කරන්නේ. හරි. දාරිද්‍රයක් අපි හදාගන්නේ තාඩු දෙකක් අරගෙන මේ තාඩු දෙක මැදට පාරවේදී මාත්‍රයක් දානවා. පාරවේදී මාත්‍රයක් දානවා. තාඩු දෙකක් අතරට පාරවේදී මාත්‍රයක් දානවා. හරි. එතකොට මෙන්න මේ ගන්න එක තහඩුවක් ලෝහ තහඩුවක් වෙනවා. ලෝහ තහඩුවක් වෙනවා. අනිත් එක ලෝහ නොවන තහඩුවක් වෙනවා. ලෝහ තහඩුව ධනාග්‍රය වෙනවා. ලෝහ නොවන තහඩුව ඍණාග්‍රය වෙනවා. ඔයාලා දාර්ශනයක් දැකලා ඇති. සාමාන්‍යයෙන් වල සර්කිට් වල මෙන්න මෙහෙම සිලින්ඩරයක් වගේ තියෙනවා. දිගාග්‍රය ධන වෙනවා. පොටාසිය ඍණාග්‍රය වෙනවා. හරි. මෙන්න මේ දාරිද්‍රකයකට විභවාන්තරයක් සැපෙවුවාම දාරිද්‍රකයකට විභවාන්තරයක් සැපෙවුවාම නැත්නම් බැටරි එකක් සම්බන්ධ කරාම දාරිද්‍රකයට පුළුවන් මෙන්න මේ යන ඉලෙක්ට්‍රෝන తాවකාලිකව කපඩා කරගන්න. ඍණාග්‍ර ඉලෙක්ට්‍රෝන වැඩි, ධනාග්‍ර ඉලෙක්ට්‍රෝන අඩුයි. ඍණාග්‍රයට පුළුවන් මේ දාරිද්‍රකයට පුළුවන් ආරෝපණ කපඩා කරගන්න. මෙන්න මේ තහඩු තුල ඉලෙක්ට්‍රෝන ආරෝපණ කපඩා කරගන්න. හරි. මෙහෙම කපඩා වෙද්දී ආරෝපණ වෙනසක් ඇති වෙනවා මෙයාගේ. තහඩු දෙක අතර ආරෝපණ වෙනසක්. ඒ නිසා මෙන්න මෙතන විභවාන්තරයක් හට ගන්නවා. විභවාන්තරයක් හට ගන්නවා. මෙන්න මේ දාරිද්‍රකයේ අග්‍ර අතර විභවාන්තරයේ වෝල්ට් එකක් වෙන්න ලබා දෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට අපි කියනවා දාරිද්‍රකයක ධාරිතාව කියලා. නේද? ධාරිතාව ධාරණාව කියලා කියනවා. ධාරිතාව නැත්නම් ධාරණාව කියලා කියනවා. හරි. එයා මයින්නේ අපි ෆැරඩ් කියන එකේ. ෆැරඩ් කියන එකේ මයින්. හරි. ඔයාලගේ පළවෙනි MCQ එකේ තියෙන්නේ 15යි පිකෝ ෆැරඩ් සමාන වෙන්නේ මොකටද කියලා. 15යි පිකෝ ෆැරඩ් සමාන වෙන්නේ මොකටද කියලා. හරි. මේ තියෙන්නේ සම්මතයකදී දාරිද්‍රකයක ධාරිතාවමයි සම්මතයක තමයි ෆැරඩ්. එතකොට එයාට ඉස්සරහින් තිබ්බොත් මේ තියෙන්නේ උපසර්ග එකක. උපසර්ග එකක. හරි. උපසර්ග එකක. එහෙම තියෙනවා උපසර්ග එකක වර්ග දෙකයි තියෙන්න පුළුවන් උපසර්ග ඒකක වර්ග දෙකයි. 15යි පිකෝ ෆැරඩ් කියන එක සමාන වනවා. තියෙන්න පුළුවන් උපසර්ග දෙකයි. ධන උපසර්ග තියෙනවා. ඍණ උපසර්ග තියෙනවා. හරි. එන්න පුළුවන් ධන උපසර්ග තමයි K තිබ්බොත් අපි ගන්නේ 10 ධන 3. කැපිටල් N තිබ්බොත් 10 ධන 6. හරි. තව තියෙන කතා කරන්න අපිට. ඊට පස්සේ ඍණ උපසර්ග වෙන්නේ සෙන්ටි. සෙන්ටි කියන්නේ 10 න 2. මිලි කියන්නේ 10 න 3. මයික්‍රෝ කියන්නේ 10 න 6. නැනෝ කියන්නේ 10 න 9. හරි. ඊළඟට පිකෝ තිබ්බොත් 10 න 12 විදියට ගන්නවා. හරි. දැන් බලන්න ඔය පළවෙනි MCQ එකේ තියෙන්නේ 15යි පිකෝ ෆැරඩ්. 15යි පිකෝ ෆැරඩ්. හරි. දැන් බලන්න උපසර්ග එකේ පිකෝ තියෙන්නේ. පිකෝ කියන්නේ 10 රින 12. 15 ගුණ කිරීම 10 රින 12යි ෆැරඩ් කියන එක තමයි පළවෙනි උත්තරය වෙන්නේ.